අමතක නොවන විදිහට ඉගෙන ගනිමුද ලොජික් ගේට්ස්. ඔයගොල්ලෝ දන්නවා ලොජික් ගේට්ස්. ඒ කියන්නේ තර්ක ద్వාර, පරිපත. මේ පරිපත කොහොමද ICT වලට සම්බන්ධ වෙන්නේ? අත්තටම පුතේ කම්පියුටර් එකේ තියෙන අභ්‍යන්තරයේ පරිපත ගොඩාක් තියෙනවා. එතකොට ඉලෙක්ට්‍රොනිකුයි ICT එකට එකතු වෙන්නේ මෙන්න මේ පාඩමේ. ඔයගලන්ට 10 වසරේ තියෙනවා ICT වල ලොජික් ගේට්ස්. අපි බලමු කොහොමද මේ මූලික තර්ක ద్వාර තුන තේරුම් ගන්න කියලා. එතකොට එකක් තමයි n, අනිත් එක o, අනිත් එක not. බිඳුවයි. තර්කය තේරුණානේ. දැන් ඔන්න කියන්න එපා. අයියෝ මට මේකේ සංකේත මතක නැහැ. ගණිත කර්මය මතක නැහැ. එහෙනම් මේකත් බලාගන්න. and කියනකොට එන්න අකුරු ටික. එතකොට d අකුර හැඩයම තමයි මේකේ සංකේතය. ඔන්න අමතක නැහැ. and ద్వාරය නම් and d අකුර හැඩය තමයි එන සංකේතය. ඊට පස්සේ අපිට වෙන්නේ වැඩි කිරීමක් ගණිත කර්ම. ඔන්න d කියලා ඔබ මතක තියාගන්න. හරිනේ. ඉවරයිනේ, සරලයිනේ. ඊට පස්සේ දැන් මම කරන්නේ මේකට අදාළව අපිට තියෙන ප්‍රකාශනයක් ලියන්න. ඊට පස්සේ අපිට තියෙනවා සත්‍යතාව වගුවන්දින්න පුරුදු වෙන්න. එච්චරයිනේ තියෙන්නේ. දැන් අපි හිතමු ආදාන 3-4ක් ආවා කියලා. දැන් ඕක ඔක්කොම බල ඉන්නකොට හරියට පැටලෙන්න පුළුවන්. ඒකට අපි කරන්නේ දෙකේ බල විදිහට දාගන්නවා ආදාන ප්‍රමාණය. and gate එක ආයි ජීවිතේට අමතක වෙන්නේ නැහැ. කොහොමද එහෙම කියන්නේ? ඔන්න and and gate එක and. එතකොට and වල සංකේතය and gate එකේ සංකේතය d අකුරක්. එහෙනම් අපි මතක තියාගමු and d අකුර හැඩය කියලා මතක තියාගන්න and gate එකේ සංකේතය. එතකොට මෙයාගේ වෙන ගණිත කර්මය තමයි වැඩි කිරීම. එහෙම නැත්නම් ගුණිතය. and d අකුර හැඩයක් වෙන්නේ වැඩි කිරීම. එහෙනම් වැඩි කරලා අපි මේ දෙන්නම ලියන්නේ මූලික ප්‍රකාශනය a.b. එතකොට and d අකුර හැඩයක් වෙන්නේ වැඩි කිරීම කියන්නේ ඩොට් එකක්. ආ ජීවිතේට ඕක අමතක වෙන්නේ නැහැ.